ජේම්ස් ඩීන්ගේ ලිටල් බාස්ටඩ් නැමැති වාහනය. නළුවකු මෙන්ම වාහන රේස් පදින පුද්ගලයකු වූ ජේම්ස් ඩීන් 1955 සැප්තැම්බර් 30 වනදා ඔහුගේ ලිටල් බාස්ටඩ් නම් වාහනය අනතුරකට ලක්වී මිය යනවා. මේ අනතුර සිදුවීමට සතියකට පෙර ඇලෙක් නම් බ්‍රිතාන්‍ය නළුවා ඩීන්ව හමුවනවා. මේ වාහනය දැකපු අවස්ථාවේම ඇලෙක්ට දැනෙන්නේ එය අශුභ වස්තුවක් බවයි. මේ වාහනයේ ගමන් කළ ඇලෙක්ට යම් කටහඬකින් මේ වාහනයට නැවත නොනගින ලෙසත් යම් හේයකින් ඔහු නැවත මේ වාහනයට නැග්ගොත් ලබන සතියේ මේ වන විට ඔහු මිය ගොස් තියේ යනුවෙන් කියනු ඇසී තිබුණා. ඇලෙක් ඩීන්ට මේ බව පැවසූ විට ඔහු මේ කතාවට hina වී තිබුණා. මින් සතියකට පසු තමාට සහභාගී වීමට ඇති තරඟාවලියට පුහුණුවක් ලෙස ඩීන් ඔහුගේ සගයකු සමග වේගයෙන් පාරේ වාහනය පදවාගෙන යන ලදී. ටික වේලාවකින් අනතුරට ලක්වන වාහනයේ සිටි සගයා වාහනයේ එළියට විසිවන අතර ඩීන් එම අනතුරෙන් මරණයට පත්වනවා. අනතුරටපත් වාහනය ඉන්ෂුවරන්ස් ආයතනය විසින් විකුණා දමන අතර ඩොක්ටර් විලියම් වාහනය මිලටගෙන එහි කොටස් කිහිපයක් ඔහුගේ මිත්‍ර වෛද්‍යවරයෙක්ට හා තවත් රේස් පදින පුද්ගලයෙකුට ලබා දෙනවා. 1956 පැවති තරඟයේ අනතුරකට ලක්වන විලියම් තම ජීවිතය 99න් බේරා ගන්නා අතර ඔහු වාහනයේ ඉතිරි කොටස් ලබා දුන් මෙම තරඟයට සහභාගී වූ ඔහුගේ රේස් පදින සගයා වාහනයේ එම තරඟයේදීම අසල ඇති ගසක ගැටී මිය යනවා. පසුව ජෝර්ජ් නැමැත්තා මෙම වාහනය මිලට ගන්නවා. 1959 දී ගබඩාවක් තුලදී මේ වාහනය ගිනි ගන්නවා. මේ වාහනය සමග ඇති අනෙක් වාහනවලට ගින්නෙන් කිසිදු හානියක් නොවන අතර මේ වාහනයේ රෝද දෙකක් දිය වී වාහනයට සුළු පළුදුවීම් කිහිපයක් පමණක් සිදුව තිබුණා. මේ වාහනය නිසා සිදු වූ තවත් මරණ කිහිපයක් ගැන සඳහන් වෙන අතර පසුව 1960 දී මෙම වාහනය අතුරුදහන් වනවා. 2005 වසරේ මේ වාහනය පිළිබඳ තොරතුරු දෙන කෙනෙකුට ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබා දෙන බව කීවද අදටත් මෙම වාහනයට සිදු වූ දෙයක් සොයා ගැනීමට නොහැකිව තිබෙනවා. ලෙඩර් නම් බෝනික්කා අවුරුදු 250කටත් වඩා වයස ඇති මෙම රූකඩ බෝනික්කා වර්තමානයේ සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කෙරි වෝල්ටන් ළඟයි. ඔහුට මේ බෝනික්කාව හමු වෙලා තිබුණේ හොල්මන් නැති බවට විශ්වාස කරන නිවසක තිබියදී. මේ රූකඩ බෝනික්කාට ලෙඩර් යන නම තැබුවේද මොහුයි. මේ රූකඩ බෝනික්කාට වෝල්ටන් මේ නම දැමීමට හේතු වුණේ ඔහුට නිතරම බෝනික්කා අසල යම් කටහඬකින් let me out එනම් මට එළියට එන්න දෙන්න යයි නිතරම කියනවා ඇසෙන බැවිනි. දිනක් රූපවාහිනී වැඩසටහනකට මේ බෝනික්කා සමග වෝල්ටන් සහභාගී වුණා. එහි සිටි කැමරා ශිල්පියා ඔහුගේ කැමරාව දෙස මේ බෝනික්කා හිසහරවා බලනු දැක බිය වී මැදිරියෙන්ද පිටව ගොස් තිබුණා. මෙම බෝනික්කා දිහා බලන හැමෝම පාහේ කියන්නේ එයට නපුරු ආත්මයක් අරක්ගෙන ඇති බවයි. මීට හේතුව ඔහුගේ මුහුණේ විරිත්තන සුළු හිනාව, මිනිස් හිසකේස්, වීදුරු ඇස්, ඉතා හොඳින් දිස්වන නහර ආදී මේ බෝනික්කාගේ ස්වරූපයයි. වෝල්ටගේ සුරතල් බල්ලාද මෙම රූකඩ බෝනික්කා දකින හැමවරම බුරායට පහර දෙන්නට උත්සාහ දරනවා. දිනක් මෙම බෝනික්කාගෙන් ගැලවීමට සිතූ වෝල්ට ඔහුගේ වාහනයට ගොඩ වූ පසු ඔහුට අතපය සොලවාගත නොහැකි වන පරිදි ඔහු ගල් ගැසී තිබුණා. 1800 සිටි අහිගුන්ටකයින් මෙවන් බෝනික්කන්ට මිනිස් ආත්ම ඇතුළු කළ බවද කියවෙනවා. මේ බෝනික්කාගෙන් ගැලවීමට කොපමණ වෝල්ටට අවශ්‍ය වුවත් ඔහු එසේ කළහොත් එදින පටන් ඔහුට අවාසනාව ළඟාවන්නට පටන් ගන්නා බව ඔහුගේ මතයයි. මෙවැනිම තවත් අද්භූත බෝනික්කෙක් තමයි රොබර්ට් කියන්නේ. අපි ඒ ගැන වෙනම කතාවක් අපේ YouTube channel එකේ කරපු නිසා ඒ ගැන කතා කරන්නට යන්නේ නැහැ. ඔයාලා තවමත් ඒ කතාව බලලා නැත්නම් මෙම තිරයේ උඩ දැන් දිස්වන කාඩ් එක ක්ලික් කරලා ඒ කතාවත් ඔයාලට නරඹන්න පුළුවන්. ඩෙත් චෙයර් තෝමස් බස්බිගේ මරණයේ පුටුව. මරණයේ පුටුව ලෙස හඳුන්වන මෙම පුටුවට බ්‍රිතාන්‍යයේ 1702 දී එල්ලා මැරූ මිනිමරුවෙකු මිය දෙන්නට පෙර ශාපයක් යෙදූ බව කියවෙනවා. 1702 වර්ෂයේ තෝමස් තමා කෙරූ අපරාධවල තම හවුල්කරු වූ ඔහුගේ මාමණ්ඩිව බීමතින් මිටියකින් පහර දී මරා දමනවා.
මෙයට වරදකරු ලෙස ඔප්පු වුණු තෝමස් ඔහුගේ අවසන් පැතුම ලෙස ඔහුගේ තානායමේ ඔහු කැමැතිම පුටුවාසලට ගොස් මේ පුටුවේ කවුරුන් හෝ වාඩි වුවහොත් ඔහුට භයංකර මරණයක් අත්විය යුතු බවට ශාපයක් කරනවා. තෝමස්ව එල්ලා මරන්නේද මෙම තානායම අසල බව කියවෙනවා. 1894 වසරේ දුම් කවුළු සුද්ධ කරන පුද්ගලයෙකු බීමතින් මෙම පුටුවේ වාඩි වනවා. ඊට පසු දිනෙම තානායම අසල කණුවක එල්ලෙමින් තිබූ ඔහුගේ මිනිහ හමු වනවා. තෝමස්ගේ තානායමේ වැඩ කළ පුද්ගලයෙකු ඔහුගේ මිතුරාට මෙම පුටුවේ වාඩි වන ලෙස අභියෝග කරනවා. අභියෝගය බාරගත් මිතුරා පසුව එම තානායම අසල අනතුරකින් මිය ගිය බව කියවෙනවා. තරුණ ගුවන් නියමුවන් දෙදෙනෙක් මේ ශාපය ගැන දැනගෙන වරින් වර මාරුවෙන් මාරුවට මෙම පුටුවේ අසුන් ගන්නවා. ඔවුන්ගේ කඳවුරට යන මගදී උණු අනතුරකින් ඔවුන් දෙදෙනාම මිය යනවා. 1970 වනතුරු පරම්පරාවෙන් පරම්පරාවට තෝමස්ගේ මෙම තානායම විවිධ පුද්ගලයන්ට හිමිවනවා. පසු කලකදී මෙම තානායමේ හිමිකරුවා වූ ටෝනි සිදුවන මරණ දැක එය නැවැත්වීමට මෙම පුටුව තානායමේ පහතමාලයේ තැන්පත් කරනවා. මෙම ශාපය ගැන නොදත් මෙම තානායමට බඩු ගෙනවිත් දෙන පුද්ගලයෙකු පහතමාලයට ගොස් බඩු අසුරා තෙහෙට්ටුවට එම පුටුවේ අසුන් ගන්නවා. පුටුවේ අසුන්ගෙන පැය කීපයක් යන්නට මත්තෙන් ඔහු වාහන අනතුරකින් මිය යනවා. මේ සිද්ධියෙන් අනතුරුව ටෝනි මෙම පුටුව කෞතුකාගාරයකට දෙන්නට තීරණය කරනවා. එම කෞතුකාගාරයේ මේ පුටුව ප්‍රදර්ශනය කරන්නේ කිසිවකුට අසුන්ගත නොහැකි වන පරිදි එය එල්ලා තබායි. මේ පුටුව අසල මේ පුටුවේ ඉතිහාසය හා එය බිලිගත් පුද්ගලයින්ගේ නම්ද මෙම පුටුව නොඅල්ලන ලෙස අනතුරු හැඟවීමේ පුවරුවක්ද සවිකර තිබෙනවා. පසු කලකදී මෙම පුටුව පරීක්ෂා කර බැලූ විශේෂඥයෙකු පවසා තිබුණේ මේ පුටුව 1840 අවුරුද්දේ තනා ඇති බවයි. එනම් තෝමස් මිය ගොස් අවුරුදු 138කට පමණ පසුවයි. එම නිසා මෙය නියම මරණීය පුටුව නොවන බව ඔහු ප්‍රකාශ කළා. සැබෑ මරණීය පුටුව වර්තමානයේ කොහේ පවතිනවාද යන වග අද වනතුරුත් කවුරුත්ම දන්නේ නැහැ. The Goddess of Death හෙවත් මරණයේ දෙව්දුව. The Woman from Lem Statue නමින් හැඳින් වූ වසර 3000කටත් වඩා පැරණි මේ පිළිමය පසුව මරණයේ දෙව්දුව නමින් හඳුන්වන්නට විය. ඊට හේතුව වුණේ මේ පිළිමය ළඟ තබාගත් සැමටම පාහේ අත් වූ ඉරණම අසාමාන්‍ය මරණයන්ට ගොදුරු වීමයි. අතීතයේ සරුභාවය සඳහා මෙම පිළිමයට වැඳුම් පිඳුම් කර ඇති අතර පසු කලකදී ලෝඩ් එල්ෆොන්ට් නැමැති පුද්ගලයා මෙම පිළිරුවට හිමිකම් කීවේය. මේ පිළිරුව ඔහු ළඟ තිබෙන අවුරුදු කිහිපය තුළ ලෝඩ් එල්ෆොන්ට් ඇතුළු ඔහුගේ මුළු පවුලම ගුප්ත ලෙස මරණයට පත්විය. මේ පිළිරුවට ඊළඟට හිමිකම් කීවේ අයිව මනූචී නම් තැනැත්තෙක්. අවුරුදු කිහිපයක් තුළ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ අයද ගුප්ත මරණයන්ට ගොදුරු වුණා. මෙම පිළිරුවට අවසාන වශයෙන් හිමිකම් කීවේ සර් ඇලන් බිවර්බ්‍රූක් නැමැත්තායි. මෙම පිළිරුව මිලටගෙන අවුරුදු කිහිපයක් ගතවන්නට මත්තෙන් ඔහු ඔහුගේ බිරිය හා දියණියන් දෙදෙනා ගුප්ත ලෙස මරණයට පත්වනවා. මින් බියට පත්වන ඔහුගේ පුතුන් ස්කොට්ලන්තයේ කෞතුකාගාරයකට මේ පිළිරුව ලබා දෙනවා. මෙය ප්‍රදර්ශනයට තැබූ ෂෝකේස් එකට මෙම පිළිරුව දැමූ පුද්ගලයාද ටික කලකින් මිය ගිය අතර වර්තමානයේ මේ කිසිවෙකුටත් ඇල්ලිය නොහැකි ලෙස වීදුරු කේස් එකක් තුල ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. The Anguished Man, සන්තාපයට පත් මිනිසා. මෙම සන්තාපයට පත් මිනිසාගේ චිත්‍රය ලොව ඇති අමනුෂ්‍ය වස්තුූන්ගෙන් එකකි. මේ චිත්‍රය සිතුවම් කළ පුද්ගලයා මෙය වර්ණවත් කිරීමට ඔහුගේ ලේ වර්ණ හා මිශ්‍ර කර මෙම සිතුවමේ ආලේප කර ඇති බව කියවේ. චිත්‍රය සම්පූර්ණ කර ටික දිනකින් ඔහු දිවිනසාගෙන ඇත. වර්තමානයේ මෙම සිතුවම ෂෝන් රොබින්සන් නැමැති පුද්ගලයා ළඟ ඇති අතර මෙය ඔහුට ඔහුගේ ආච්චියගෙන් හිමිව ඇත. මෙය අමනුෂ්‍ය බලවේගවලින් පිරි චිත්‍රයක් බව ඔහුගේ ආච්චිය ඔහුට අනතුරු අඟවා තිබුණා. රොබින්සන් මෙම චිත්‍රයට කොපමණ කැමති වුවත් ඔහුගේ බිරිය එයට අකමැති වූ බැවින් මෙම සිතුවම ඔහුගේ නිවසේ පහතමාලයේ තබා තිබුණා. 2010 වසරේ ඇති වූ ගං වතුරක් නිසා පහතමාලයේ නිවතට ගත් මෙම සිතුවම නිවසේ එක් නිදන කාමරයක එල්ලන ලදී. එදින
පටන් රොබින්සන් පවුල විවිධ අද්භූත සිදුවීම් වලට මුහුණ දුන්නා. නිතරම රාත්‍රියේ අවදි වූ රොබින්සන්ට මූණක් නැති ශරීරයක් ඔහුගේ ඇඳ අසල සිටගෙන සිටිනු දක්නට ලැබුණා. ඔහුගේ බිරිය නින්දේ සිටිද්දී ඇය අසල අමුතු පුද්ගලයෙක් නිදන් සිටින බව ඇය දැක ඇති අතර එවැනි වෙලාවට ඇගේ සිරුර සෙලවීමට නොහැකි වනසේ ගල් ගැසෙන බව කියවේ. මේ චිත්‍රය විනාශ කිරීමට අකමැත්තක් දක්වන රොබින්සන් තවමත් ඔහුගේ පහතමාලයේ මෙම සිතුවම ගබඩා කර තිබෙනවා. පිහිසුණු බෝනික්කෙක් ගැන කියමින් අන්තර්ජාලය හරහා මවක් උදව් ඉල්ලනවා. මුලදී මේ බෝනික්කගේ කිසිම වෙනසක් ඔවුන්ට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් කාලයක් යද්දී මේ බෝනික්ක සාමාන්‍ය බෝනික්කෙක් නොවන බව ඔවුන් තේරුම් ගන්නවා. අවුරුදු 2ක් විතර පරණ මේ බෝනික්කා ටික කාලයක් යද්දී පරණ වෙනවා. ඉතින් නත්තලට ලෑස්ති වෙන්න හිතන එමිලි එයා හිතනවා පරණ සෙල්ලම් බඩු ඔක්කොම ටික අයින් කරලා අලුත් සෙල්ලම් බඩු වලට ඉඩ හදන්න ඕනේ කියලා. ඇත්තටම කිව්වොත් මේ බෝනික්කා ගැන එමිලිට කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. එයාගේ දියණිය තමයි කියන්නේ ඒ බෝනික්ක ගොඩක් පරණ වැඩි. දැන් ඇයට මේ බෝනික්ක අවශ්‍ය නැහැ කියන එක. ඉතින් එමිලි තීරණය කරනවා මේ බෝනික්කව විසි කරන්න. තව කෙනෙක්ට පරිත්‍යාග කරන්න තරම් මේ බෝනික්කගේ කිසිම ලස්සනක් තිබුණේ නැහැ. එයා ගොඩක් පරණ වෙලයි තිබුණේ. ඉතින් මේ බෝනික්කා විසි කරන්න ගත්ත තීරණේ ඉඳලා තමයි මොවුන්ට මේ බෝනික්කාගෙන් විවිධ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තේ. මේගොල්ලන්ගේ සාලේ තියෙනව බංකුවක්. මේ බංකුව උඩ තියෙන්නේ මේගොල්ලෝ වැඩිය පාවිච්චි කරන්නේ නැති පොත් ඒ වගේම වෙනත් දේවල්. ඇත්තටම කිව්වොත් එහෙම මේගොල්ලෝ මේ බංකුව දිහා බලන්නේවත් නැති තරම්. ඒත් එමිලිගේ හස්බන්ඩ්ගේ මොකක් හරි උපකරණයක් නැති වෙලා එයා ඒක මුළු ගේ පුරාම හොයනවා. ඒක හම්බුනේ නැති හින්දා යා තීරණය කරනවා මේ බංකුවෙත් බලන්න. මේ බංකුවේ යාගේ උපකරණය හොයමින් ඉඳි තමයි මෙයාට අර මේගොල්ලෝ කලින් විසි කරපු බෝනික්කව ඇහැ ගැටෙන්නේ. මෙයා ඒ ගැන එමිලිගෙන් ඇහුවත් එමිලිට ඒකට දෙන්න කිසිම උත්තරයක් තිබුණේ නැහැ. මොකද මේගොල්ලන්ට හොඳටම මතකයි මේගොල්ලෝ ඒ බෝනික්කව සති 2කට කලින් විසි කරා කියන එක. එමිලිගේ හස්බන්ඩ් තීරණය කරනවා කොහොම හරි මේ බෝනික්කගෙන් ගැලවෙන්න ඕනේ කියලා. දෙන්නම පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. එමිලිගේ හස්බන්ඩ් ගාබේජ් බෑග්ස් 2ක් අරගෙන මේ බෑග්ස් දෙකටම මේ බෝනික්කව බස්සනවා. ඊට පස්සේ කුණු ගෙනියන ට්‍රක් එක එනකම්ම ඉඳලා ඒ ට්‍රක් එකටම මේ බෝනික්කව දාන්න උන් කටයුතු කරනවා. තවත් සති 2ක් ඔය විදියට ගත වෙනවා. පිටිපස්සේ මිදුලේ සෙල්ලම් කර කර හිටපු එමිලිගේ දියණිය එක දවසක් තමන්ගේ මවට හයියෙන් කෑ ගහනවා. කෑ ගහලා අම්මට කතා කරනවා. එමිලි ළඟට ගිහලා බලනවා මොකද්ද මේ හේතුව? මොකටද මෙයා කෑ ගහන්නේ කියලා. එතකොට එයා දකින්නේ එයා ගොඩක් බය වෙනවා. ඕගොල්ලෝ හිතුවා හරි. නැවතත් ඔවුන්ගේ ගෙදරට ඇවිල්ලා හිටියේ ඔවුන් විසි කරපු අර බෝනික්කම තමයි. දෙපාරක් විසි කරන්න හදපු බෝනික්කා නැවත තමන්ගේ නිවසෙන් මතුවෙනවා දැකපු එමිලි ගොඩක් කලබලයටපත් වුණා. එයා ගොඩක් බය වුණා. එයා හිතුවා මේක එයාගේ හස්බන්ඩ් එයාට කරන විහිළුවක්ද කියලා. නැහැ. ඒක එහෙම වෙන්න බෑ. මොකද මේ බෝනික්කා ගැන හිත එයාගේ හස්බන්ඩ් එයා එක්ක ගොඩක් රාත්‍රීන් වල නිදි මැරුවා. ඊට පස්සේ එයා හිතුවා මේක එයාගේ යාළුවන්ගේ විහිළුවක්ද කියලා. නැහැ. මේක එයාගේ යාළුවන්ගේ විහිළුවක් නම් ඔවුන් දැනටමත් මේ විහිළුව නවත්තලා ඉවරයි. මොකද එමිලි හිටියේ ඒ තරම් පීඩනයෙන්. ඇයි ඊට පස්සේ සැක කළා මේක ඇගේ ළමයි දෙදෙනාගේ වැඩක්ද කියලා. නැහැ. ඒක වෙන්නත් බෑ. ඔවුන්ගේ ළමයි දෙන්නට මේ පිළිබඳ කිසිම බරපතල කමක් තිබ්බේ නැහැ. ඔවුන්ගේ ළමයි දෙන්න හිටිය හරිම කුතුහලෙන් මේ බෝනික්කා තවත් සති 2කින් පස්සේ නැවත ඔවුන්ගේ නිවසෙන් මතුවේද. චූටි ළමයි දෙන්නට තිබ්බේ මේ වගේ අදහසක්. දිගින් දිගටම මේ ගැන හිතන එමිලි කල්පනා කරනවා මේක වෙන්න පුළුවන් දෙයක්ද? බැහැ. මේක වෙන්න බැරි දෙයක්. මොකද තකහණියක් කුණු ට්‍රක් එක ළඟට ගිහිල්ලා ආපහු ඒ බෝනික්කව අරගෙන තමන්ගේ නිවස ඇතුළට රිංගලා ඒක තැන්පත් කරන එක ලීසි පාසු දෙයක් නෙවෙයි. නමුත් එමිලිට මේ සම්බන්ධව කිසිම විග්‍රහයක් තිබ්බේ නැහැ. ඇය දැනගෙන හිටියේ නෑ මොනවාද මේකට කරන්න ඕනි කියලා. මේ බෝනික්කව මිලට අරගෙන අවුරුදු 2කට වඩා ගත වෙලා තිබුණා. දැන් ටිකෙන් ටික මේ බෝනික්කාගේ තිබුණු අමුතු හැසිරීම් එමිලිට මතක් වෙන්න පටන් ගත්තා.
මේ බෝනික්කා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන බෝනික්කෙක්. සෙටිංස් කොහොම හැදුවත් එමිලි මේ බෝනික්කා ගත්ත දවසේ ඉඳලා මේ බෝනික්කා කතා කරේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම මේ බෝනික්කා සින්දු කියන බෝනික්කෙක් වුණා. නමුත් ටික කාලයක් ගත වෙද්දී එකපාරම මේ බෝනික්කා ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරන්න පටන් ගන්නවා. වෙලාවකට ඉංග්‍රීසි භාෂාවෙන්, තවත් වෙලාවකට ස්පාඤ්ඤ භාෂාවෙන් මේ බෝනික්කා කතා කරන්න පටන් ගන්නවා. ඕමත් තවත් ටික කාලයක් ගත වෙනවා. දැන් මේ බෝනික්කා කතා කරන්නේ තනිකර ස්පාඤ්ඤ භාෂාවෙන්ම විතරයි. මේ බෝනික්කා සින්දු කියන්න පුරුදු වෙලා හිටපු බෝනික්කෙක්. නමුත් දැන් මේ බෝනික්කා සින්දු කියන්නේ නැති තරම්. මේ බෝනික්කා කරන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරන එක විතරමයි. මේ බෝනික්කාගේ තියෙනවා බටන් එකක්. මේ බටන් එක එබුවත් නැතත් මේ බෝනික්කා කරන කතාව දිගටම සිද්ධ වුණා. තමන්ගේ හස්බන්ඩ්ගේ වැඩයි තමන්ගේ ළමයින්ගේ වැඩයි එක කාර්යබහුල වෙච්ච එමිලිට බෝනික්කාගේ මේ වෙනස ගැන ලොකුවට දැනුනේ නැහැ. එයා හිතුවේ අනික් සෙල්ලම් බඩු කැඩෙනා වගේ මේකත් මේ බෝනික්කාගේ තියෙන මොකක් හරි ප්‍රශ්නයක් කියලයි. මේ බෝනික්කාගෙන් ගැලවෙන්න එමිලිට තදබල විදියට අවශ්‍ය වුණා. එතකොට එමිලිට මතක් වුණා ඇයගේ යාළුවා ක්‍රිස්ව. ක්‍රිස් කියන්නේ හොල්මන් අවතාර ගැන ලොකුවට හිතන පුද්ගලයෙක් නෙවෙයි. ඔහු ඒවට බය වුණෙත් නැහැ. ඇත්තටම කිව්වොත් ඒ දේවල් වලට ඔහු hina වුණා. එමිලි ක්‍රිස්ට මේ බෝනික්කව යවන්න කටයුතු කළා. මේ බෝනික්කව ක්‍රිස්ට යවන්න ලොකු පෙට්ටියක් අරගෙන මේ බෝනික්කව තැන්පත් කරද්දී එමිලි මහ බිහිසුණු සිද්ධියකට මුහුණ දෙනවා. මේ බෝනික්ක ආශ්‍රිතව සිද්ධ වුණ බිහිසුණුම සිදුවීම විදියට එමිලි සඳහන් කරන්නේ මේක. මේ බෝනික්ක යම් දේ කියලා තත්පරයක් විතර hina වෙනවා. මේකත් මේ බෝනික්කගේ තිබුණු රෙකෝඩින්ග්ස් වලම කොටසක්. නමුත් මේ බෝනික්කව අර පෙට්ටියට ඇසුරුම් කරන දවසේ එමිලි කියන විදිහට මේ බෝනික්ක එක්වරම මහා හයියෙන් hina වෙන්න පටන් ගන්නවා. තත්පර 30ක් විතර එක දිගට මේ බෝනික්ක hina වෙන්න පටන් ගන්නවා. මේකෙන් එමිලි කොච්චර බය වෙනවද කියනවා නම් මේ බෝනික්කව මේ පෙට්ටියට දාලා සෙලෝ ටේප් ඔක්කොම පාවිච්චි කරලා මේගොල්ලෝ මේ බෝනික්කට එළියට එන්න බැරි වෙන්න හොඳටම බොක්ස් එක සීල් කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ බෝනික්කව යවනවා ඔවුන්ගේ යාළුවා වෙන ක්‍රිස්ට. ක්‍රිස්ට මොවුන් දැනුම් දෙනවා මොකක් හරි අద్භූත දෙයක් ඔහුට සිදු වුණොත් Tamanටත් මේ බව දැනුම් දෙන ලෙස. නමුත් මේ වනතුරුත් ක්‍රිස් කිසිම අద్භූත සිදුවීමක් මේ පිළිබඳව වාර්තා කරලා තිබුණේ නැහැ. ක්‍රිස් මේ බෝනික්කා ගැන කිසිම අద్භූත සිදුවීමක් දැනට වාර්තා කරලා නැති නිසා අපේ කතාව මෙතනින් අපි අවසන් කරනවා. ඔහු මේ පිළිබඳව යම්කිසි අප්ඩේට් එකක් ඔහුගේ Facebook ගිණුමේ ෂෙයා කරලා තිබ්බොත් අපි ඕගලන්ට ඉදිරියේදී ඒ ගැන දැනුම් දෙන්නම්. ඔයාලා තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් අපේ channel එකට subscribe කරන්න. අපේ videos වලට කැමති නම් ඒවට like කරලා ඔයාලගේ යාළුවන් අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් කතාවකින් ඕගොල්ලන්ව නැවත හමු වනතුරු ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.